ආයුබෝවන් අරුණ ඉබ්බා YouTube චැනලයට ඔබව සාදරයෙන් පිළිගන්නවා. කොළඹ නුවර පාරේ කඩුගන්නාව උමඟ පසු කර ටික දුරක් ගමන් කළ විට පාරේ දකුණු පසට වන්නට කඩුගන්නාව නගරයේ පෙනෙන දුරින් කැප්ටන් ඩෝසන් කුළුණ පිහිටා ඇත. වර්ෂ 1815 පසුව බ්‍රිතාන්‍යයට උඩරට රාජධානිය යටත් විය. ඉන්පසුව උඩරට සහ පහතරට ප්‍රදේශ අතර පැවති ගමනාගමනය, වෙළඟාම සහ රාජකාරමීය ගැටලු රාශියකට මුහුණ දීමට ඔවුන්ට සිදුවිය. එම නිසා ඊට විසඳුමක් ලෙස කොළඹ නුවර අතර මාර්ගයක් ඉදිකිරීමට සැලසුම් සකස් කිරීමේ කාර්යයේ තාවකාලික වැඩභාරකාරත්වයේ හිමි වූයේ බ්‍රිතාන්‍ය දක්ෂ ඉංජිනේරුවෙකු කැප්ටන් විල්මන් ෆ්‍රැන්සිස් ඩෝෂන්ටය. මෙහිදී මහත් ගැටලුවක් වූයේ කඳුකරයට ඇතුළු වන ප්‍රධාන දොරටුව වූ කඩුගන්නාවේ පැවති උස් භූමිය සහ කඳු පර්වතය හා ඒ සමග බැඳි භූ විෂමතා ලක්ෂණය. ශ්‍රී ලංකා ඉතිහාසයේ මහා පරිමාණ ඉංජිනේරු කාර්යයක් වූ මෙම කඩුගන්නාව ගල් පර්වතය හරහා මාර්ගය ඉදිකිරීමේදී කඩුගන්නාව පර්වතය හාරා බිම්ගයක් සකස්කොට කොළඹ නුවර පාර සැකසීමට කැප්ටන් ඩෝසන්ගෙන් මහත් දායකත්වයක් ලැබින. කොළඹ නුවර පාර සැකසෙමින් සිටියේදී වර්ෂ 1829 දී කැප්ටන් ඩෝසන් මිය ගියය. කොළඹ නුවර ඒවන් මාර්ගය සැකසීම වෙනුවෙන් ඔහු කළ සුවිශේෂ මෙහෙවරක් සිහිවීම පිණිස මෙම ස්මාරකය ඉදිකරන ලදී. ඩෝසන් කුළුණේ වාස්තු විද්‍යාව ඉතා සරලයි. බ්‍රිතාන්‍ය කොලෝනියල් ඉංජිනේරු සම්ප්‍රදායට අනුව මෙය ඉදිකර ඇත. වර්ෂ 1932 දී මෙය ඉදිකර ඇත. ස්වභාවික ගල් පර්වතයක් කපා කෘතිමව සැදු වේදිකාවක් මත මෙම කුළුණ ඉදිකර ඇත. එහි උස මීටර් 2-3ක් පමණ වේ. එම වේදිකාව චතුරස්‍රාකාර හැඩයක් ගනී. කුළුණ තැබීමට සුදුසු වන ආකාරයට වේදිකාව සකසා ඇත. නියමිත ප්‍රමාණයට ගල් දමා අවශ්‍ය පරිදි ශක්තිමත් භාවයක් ලබාගෙන ඇත. කුළුණ ඉදිකිරීමට යොදාගෙන ඇත්තේ ගල්, බෙහෙත් මිශ්‍ර ඊටි සහ අලුහුණු මිශ්‍රණයකි. මේ ඉදිකිරීමේදී අඩි 4-5ක් පමණ ගැඹුරට කපා පදනම සකසා ඇත. පදනම සඳහා දෘಢ ගල් සහ අලුහුණු යොදාගෙන ඇත. මෙම නිසාම වසර 200කට වැඩි කාලයක් අදටත් මෙම පදනම කුළුණ උසුලාගෙන නොනැසී සිටී. කුළුණේ උස අඩි 25ක් කියත් අතර අගයක් ගනී. මාර්ගයේ ගමන් ගන්නෙකුට දුර සිටම කුළුණ දිස්වන ආකාරයට සකසා ඇත. පදනම චතුරස්‍රාකාර හැඩයක් ගනී. එහි පළල අඩි 10-12 අතර අගයක් ගනී. බහුල අලංකාරයක් නොමැති අතර නාමික සහ සංකේතවත් අරුත් පමණක් නිර්මාණය කොට ඇත. සරල ෆැසයිට් සහ උට වටකුරු හැඩයකින් නිර්මාණය කර ඇත. ඉහලින් සරල සටහන් සහිතව සහ බ්‍රිතාන්‍ය ලාංඡනයද සහිතව මෙය ඉදිකර ඇත. මෙහි මැද කොටසේ කැප්ටන් ඩෝසන්ගේ සේවය පිළිබඳව ගෞරවනීය සටහනක්ද තබා ඇත. සිලින්ඩරාකාර කොටස ඔස්සේ කුළුණේ මුදුනට නැගීමට හැකියාව ඇත. ඒ සඳහා කුළුණේ පිටුපසෙන් කුඩා දොරටුවක් පිහිටා ඇත. කුළුණ බාර ආරක්ෂක මහතාගේ අවසරය මත ඊට නැගීමට ඔබට හැකියාව ඇත. කැප්ටන් ඩෝසන් කුළුණ යනු නුවර කොළඹ මහා මාර්ගයේ ඉදිකිරීමට දායකත්වය දැක්වූ මහා ඉංජිනේරුවෙක් වෙනුවෙන් බ්‍රිතාන්‍ය ජාතකයන් ඉදිකළ සුවිශේෂී නිර්මාණයක් ලෙස සැලකීමට හැකිය. අපගේ වීඩියෝ දිගටම නැරඹීම සඳහා අරුණ ඉබ්බා YouTube චැනලය සබස්ක්‍රයිබ් කර තබා ගන්න. මේ වීඩියෝව හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, අනෙක් අයට බලන්න, ෂෙයා කරන්න. මෙම වීඩියෝව නැරඹුවාට ඔබට ස්තුතියි.